හායි ගයිස් කොහොමද ඔයගලන්ට ඉතින් YouTube channel එකකින් වීඩියෝ එකක් ගෙනාවේ ගොඩ කාලෙකින් ඉතින් අද මම ගෙනාවේ වෙනස්ම වීඩියෝ එකක් ඉතින් ඔයගොල්ලෝ මම thumbnail එකෙන් දකින්න ඇති මොකද්ද මම අද ගෙනාවේ කියලා ඉතින් අද මම වීඩියෝ එකෙන් ගෙනාවේ කාර් රිවිව් එකක් ට්‍රැවල් වීඩියෝ නෙමෙයි කාර් රිවිව් එකක් ඉතින් දැන් මගේ ඉස්සරහම තියෙන කාර් එක ඉතින් අපි බලමු මොකද මේ කාර් එක කියලා ඉතින් අද ගෙනාවේ Toyota Race. ضرب الإشارة تعرف نبض الحرارة අපි Toyota Race වාහනය ගත්තොත් මේක ඉස්සලාම ගම බොඩි ෂේප් එකෙන් ගත්තොත් මේක ඈතින් දැක ලගින් දැක්ක ලස්සන ලුක් එකක් තියෙනවා ඉතින් මම ඔයගොල්ලන්ව වටයක් එකක් යන්න ඉතින් අපි Toyota Race වාහනය ගත්තොත් ලුක් එක හරිම ලස්සනයි ඈතින් දැක්කත් ලගින් දැක්කත් හරිම ඩීසන් ලුක් එකක් තියෙන්නේ ලස්සන ලුක් එකක් ඉතින් මේ ඉස්සරහා පැත්ත ඉතින් මම යන්නම් සයිඩ් එක පැත්තට සයිඩ් එකෙන් බැලුවත් ලස්සන ඩීසන් ලුක් එකක් තියෙනවා ඈතින් දැක්කත් ලගින් දැක්කත් ඉතින් පිටිපස්ස ගත්තොත් ඒත් ලගින් දැක්කත් දුවලින් දැක්කත් ඩීසල් ලස්සන ලුක් එකක් තියෙන්නේ ඉතින් මෙහෙත් එහෙමයි මෙහෙත් සයිඩ් එකෙත් ඒ විදිහටම තමයි පේන්නේ අපි ගත්තොත් හෙඩ්ලයිට් එක අපි හෙඩ්ලයිට් එක આવට හෙඩ්ලයිට් එක ගත්තොත් මම හෙඩ්ලයිට් එක ගත්තොත් හරි ලස්සන ලුක් එකක් තියෙන හෙඩ්ලයිට් එකක් තියෙන්නේ මේකට ඉතින් මෙතන මේ ලයින් එකටම තියෙන්නේ LED ලයිට් එක මම ඔයගලන්ට පස්සේ ඔන් කරලා පෙන්නන්නම් කොහොමද පේන්නේ කියලා මේ LED ලයිට් එකක් තියෙනවා අපි යටට ගියොත් මෙන්න මෙතන ෆොග් ලයිට් එක තියෙනවා ෆොග් ලයිට් එක තියෙනවා සහ මෙන්න මෙතන අර අලුත් වාහන වලට එනවනේ මේ ඩිසයින් එකට අර ලයිට් එක අර වාහන ලුක් එකට එනවනේ ලයිට් එක එන්න මෙතන තමයි ලයිට් එකක් තියෙන්නේ අපිට ඕන නම් මේ LED ලයිට් එක ඔන් කරන්න පුළුවන් මම ඔයගලන්ට වෙනම පෙන්නන්නම් මේක අතුලට ගිහින් මේක තමයි ෆොග් ලයිට් එක ඒක මීදුම වගේ තිබ්බොත් නිකන් ඒ වගේ තිබ්බොත් අපිට ෆොග් ලයිට් එක දාන්න පුළුවන් ඉතින් ටේල් ලයිට් එකට ඉතින් ටේල් ලයිට් එක ගත්තොත් මේ බලමු ටේල් ලයිට් එක ගත්තොත් හරි ලස්සන ලුක් එකක් තියෙන ඒත් ටේල් ලයිට් එක ගත්තොත් ලස්සන ලුක් එකක් ඩීසන් ලුක් එකක් තියෙනවා මෙතනත් LED ලයිට් එකක් තියෙන්නේ ඉතින් රෙඩ් ලයිට් එක LED ලයිට් එකක් තියෙන්නේ මොකද තමයි පේන්නේ ඉතින් අපි රෝද වලට ගත්තොත් මෙන්න මේ වාහනේ රෝද වලින් ගත්තොත් ඉතින් අපි රෝද වලින් ගත්තොත් ඇලෝ වීල් තමයි තියෙන්නේ එතකොට තව ලුක් එකක් ලස්සන ලුක් එකක් එනවා ඉතින් ඔන්න ඔහොම තමයි තියෙන්නේ හරි ඔක තමයි තියෙන්නේ අපි එහෙනම් අතුලට ඉතින් අපි අතුලට ගියොත් ඔහොම අරින්න පුළුවන් ඉතින් ගිහින් පිටගත්තම මම අතන ලයිට් එක දාන්න අනික මේක අලුත් කාර් එකක් මේක අලුත් වාහනේ 2025 වාහනේ ඉතින් මම මේක මෙහෙම වහනවා ඉතින් මෙහෙම වහගෙන කිව්වොත් හරිද ඉස්සල්ලාම පැසෙන්ජර් සීට් එකේ ඉන්නේ පැසෙන්ජර් මම අනිත් පැත්තට හරවන්න පැසෙන්ජර් සීට් එක ගත්තොත් අපිට කම්ෆර්ටබල් විදියට හද තමයි අද තියෙන සීට් එක පැසෙන්ජර්ටයි ඩ්‍රයිවර් සීට් එකටත් එක්ක හොඳ කම්ෆර්ටබල් එකක් දීලා තියෙනවා Toyota වෙතින් මේක ඔටෝ ගියර් ඔටෝ PRND මං හිතන්නේ මේක මේ කඳුවලදී අද්දන්න එහෙම මේ දාලා තියෙන මේ ඉතින් මේ තමයි ගියර් එක ඉතින් මේ ඩබල් සිග්නල් දානවා ඩෑෂ්බෝඩ් එක සිග්නල් විදියට මෙහෙම පේන්නේ ඉතින්
අපි AC එක ගත්තොත් AC එක හැම AC එකක්ම මේ මෙතනත් AC එක අතනත් AC එක. ඉතින් AC එක මම මෙතන පෙන්නන AC එක ගත්තොත් AC එකේ වටේ අල්ලලා තියෙනවා සිල්වර් කලර් ප්ලාස්ටික්නේ ප්ලාස්ටික් වලින් එකක් අල්ලලා තියෙනවා ඒක ඩිසයින් එකට. ඉතින් ඒක තවත් හොඳ පෙනුමක් එනවා. ඉතින් ඒක ලස්සනයි. ඉතින් අපිට මෙන්න මේ විදිහට ගත්තොත් අපිට ස්ක්‍රීන් එකක් එනවා. මේක තමයි මේක ටච් ස්ක්‍රීන්. මම ඔයගලන්ට පෙන්නනවා මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. ඉතින් වෙන්නේ සින්දු දාන්න පුළුවන්. එහෙම. ඉතින් මේක ටච් ස්ක්‍රීන් එක. ඉතින් මේකට සිම් එකක් දැම්මොත් මම ඔයගලන්ට පෙන්නන්නම් වෙනදකින්. මෙන්න මේකට තමයි කැසට් මේකට කැසට් නෙවෙයි. මෙන්න මේකට තමයි මේ ස්ක්‍රීන් එකට තමයි මේක කනෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් මේක අපි දැන් මෙහෙනේ. හරි අපි මේක මෙහෙම කරලා පරකින්න ඔන්නම බදමු. මේකට සිම් එකක් දාන්න පුළුවන්. විශේෂම දේ මෙන්න මේකට සිම් එකක් දාන්න පුළුවන් මෙහෙම. මං දන්න කට්ටිය රේස් තියෙන වාහන කට්ටිය කියන්න මට මේ සිම් එක දාන්න කොහොමද කියලා කියන කමෙන්ට් එකක් දාන්න. මට මේක no idea. ඔන්නෝම පේන්නේ. දැනට ඔහොම දාලා තින්නේ. මං ඔන් කරලා වැඩ කරන්නේ කින්ද දන්න කට්ටිය ඉන්නවනම් කියන්න. ඉතින් අපි මේක මෙහෙම දාලා කැබින් එකට දාමු. ඉතින් ඔන්න ඔහොම තමයි. ඒකට සිම් එකක් දාලා මේක තියෙනවා ඇප්ස්. ඒකට ගිහින් අපිට YouTube ඕන දෙයක් කරන්න පුළුවන්. අපිට Play Store එකට ගිහින් ඇප් එකකුත් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඒ තරම් මේකේ පවර්ෆුල් සිම් එක දැම්මොත්. හරිද? සිම් එක නොදා දාන්න කරන්න බෑ. සහ මේකට තියෙනවා Android CarPlay සහ Apple CarPlay. ඉතින් මේකට කනෙක්ට් කරන්න පුළුවන්. තාම මට මේක no idea. මොකද මට මේක Bluetooth කනෙක්ට් කරන්න තව පොඩ්ඩක් අමාරුයි. මොකද ඒක පෙන්නන්නේ නැහැ. ඒ නින්දා පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කාර්ක ප්‍රශ්න නෙමෙයි අපේ ප්‍රශ්නයක් ඒකයි. ඉතින් ඒගොල්ලෝ හෑන්ඩ් බ්‍රේක් දී තියෙන එක හෑන්ඩ් බ්‍රේක් එක. මෙන්න මෙතන කන්ට්‍රෝල් ටිකක් තියෙනවා. මෙන්න මෙතන තමයි AC කන්ට්‍රෝල් කරන්නේ. ඉබ්‍ර වෙලා තියෙන්නේ. හරි දැන් බ්‍රේ වෙලා නැහැ. ඉතින් මෙන්න මේකෙන් තමයි අපි AC එක අඩු වැඩි කරන්නේ. මෙතින් තමයි AC එක AC මේ ෆෑන් එකකුත් තියෙනවනේ. ඒක AC එකට ඔන් කරන්න මේ බටන් එකේ. මේ ගොඩක් කට්ටිය මං ඉතින් දන්නවත් ඉතින් නොදන්න කට්ටියට කියන්නේ මෙන්න මේක ඔන් කරොත් මෙන්න මේක ඔන් කරොත් ඉතින් අර කාර් එකක් තියෙන්නේ. ඔන්නෝම කාර් එකක් තියෙන්නේ. ඊතලයක් කියන්නේ මේ ඇතුලේ ඒක එබුවොත් ඒ කියන්නේ AC එකේ දැන් ඒක සාමාන්‍යම කිව්වොත් ඒකේ ඔන් ඕෆ් වෙලා තිබ්බොත් එළියේ තියෙන දේවල් ඔක්කොම එනවා. දැන් එළියේ බස් එකක දුමක් ගියා කියනකො ඒ දුම කාර් එක ඇතුළට එනවා. එතකොට හෙන අමාරුයි මේ AC එක දාගෙන ඉන්න. ඉතින් මං කියන්නේ ඒක ඔන් කරලා AC එක දාන්න කියලා. එතකොට එළියේ එන වායු ඒ කියන්නේ අහිතකර වායු සහ කියන්නේ බස් දුම් වගේ එහෙම එන්න හිර කරන්න අවිහිර කරන්න මෙන්න මේ බටන් එක ඔබන්න ඕනේ. මෙතනින් පේනවා මෙතන ලයිට් එකක් එනවා. ඉතින් අපි ගත්තොත් උඩ විශේෂ දෙයක් තියෙනවා. ඔයයන්ට පේනවා ඇති. මෙන්න මේ ඔයයන්ට පෙන්නන්න සීට් බෙල්ට් පොඩි හින්දා බ්‍රේව් වෙන්න. ඔන්න ඔය ඔතන මේ තියෙනවා නේද සීට් බෙල්ට් 3ක්. ඔය තියෙන්නේ. දැන් මම මේ වාහන ස්ටාර්ට් කරොත් මේ සීට් බෙල්ට් එක තියෙන්නේ පිටිපස්සේ කට්ටිය. දැන් මෙතන සීට් 3ක් තියෙනවා. මේක දැම්මොත් ලයිට් එක 1යි 2යි 3යි. එතන දැන් මෙතන සීට් බෙල්ට් 3ක් තියෙනවා.
බ්ලර් වෙලා සෝරි මෙතන සීට් බෙල්ට් එකයි මෙතන සීට් බෙල්ට් එකයි මෙතන සීට් බෙල්ට් එකයි හරිද ඉතින් එක්කෙනෙක් දැම්මොත් දැන් මේ සයිඩ් එකේ එක්කෙනා දැම්ම කියන්නකො මේ සයිඩ් එකේ එක්කෙනා සීට් බෙල්ට් එක දැම්මොත් මම ඒක බ්ලර් මෙන්න එයා දැම්මොත් මම පෙන්නපු සීට් එකේ එක්කෙනා දැම්මොත් සීට් බෙල්ට් එක මෙන්න මෙතනින් මේක මේ කලර් වෙනවා මේක රෙඩ් කලර් තියෙන්නේ මම ඔයාලට පෙන්නනවා රෙඩ් කලර් තියෙන්නේ රෙඩ් කලර් එක දැන් මෙයා දැම්මොත් මේ ලයිට් එක ඕෆ් වෙනවා ඒ කියන්නේ මේ මෙතන ඉන්න සීට් එකේ ඉන්න එක්කෙනා දාපු මේ දැන් මේ බෙල්ට් එක දැම්මට පස්සේ මෙන්න මෙතන මේක මේ රතු පාට තමයි වෙන්නේ මේක රතු පාට මේ දෙකම අරයා දැම්මොත් මෙන්න මේ ලයිට් එක ඕෆ් වෙනවා ඒ කියන්නේ අපිට පිටිපස්ස ඇවිල්ලා බලන්න ඕන සීට් බෙල්ට් දැම්මද කියලා අපිට මෙන්න මෙතනින් බලන්න පුළුවන් අපිට මේ කණ්ණාඩියත් එක්ක උඩ තමයි මේක තියෙන්නේ මෙන්න මෙතන තියෙනව නේද එකක් මෙන්න මෙතන එකක් අන්න ඒක එළියෙන් උෂ්ණත්වය තියෙන අපි සරලවම කියමු එළියෙන් උෂ්ණත්වය හොයලා බලනවා එතකොට ඒක බලලා AC එකට දෙනවා එතකොට එළියෙන් උෂ්ණත්වය AC එකකින් එනවා මං හිතන්නේ එහෙම හිතන්නේ මම වැරදි නම් කමෙන්ට් එකක් දාන්න මම කියන වැරදි දෙයක් කිව්වා නම් කමෙන්ට් එකක් දාන්න එතන අපිට දැනගන්න පුළුවන් ගොඩක් කට්ටියට මගේ වීඩියෝ බලන කට්ටිය හොයාගන්න පුළුවන් ඉතින් අපි දැන් මේ දොර ඇරියාම ඔන්න ඔහොම ඇරියාම අපිට මෙන්න මෙතනින් පේනවා කියනවා හැබැයි මෙතනින් ඔය දැන් කාර් එකක් වගේ පේන්නේ මේකේ දැන් මේ දොර ඇරුණානේ මේ දොර ඇරුණ හින්දා ඩ්‍රයිවර්ට පෙන්නනවා මෙන්න මෙතනින් මේ මොන දොරද ඇරුණේ කියලා සහ මේක කී නෙමෙයි මේක පුෂ් බටන් ඉතින් මම හිතන්නේ එහෙම තමයි කියන්නේ මේක පුෂ් කරන එන්ජින් එක ඔන් කරන්න පුෂ් කරන මේ බටන් එක ඉතින් අපි ඩ්‍රයිවර් සීට් එකට යමු ඉතින් මේ මම ටෝච් එක ගෙනල්ලා පෙන්නන්නම් මෙතන ස්ටෝරේජ් එකක් තියෙනවා මෙන්න මෙතන ස්ටෝරේජ් එකක් තියෙනවා මෙතන ස්ටෝරේජ් එකක් තියෙනවා ඉතින් මොන තමයි තියෙන්නේ අපේ යන් අනිත් ඩ්‍රයිවර් සීට් එක පැත්තට okay what මෙහෙම ආරෙලා කොහෙන් බල්ලා ඉන්නවා ඒකින්ද ඉතින් අපි මේක මෙහෙම ගහගත්තොත් ඔන්න ඔහොම වහගත්තොත් ඩ්‍රයිවර්ට පේන්නේ මෙන්න මෙහෙම ඉතින් ඩෑෂ් ලයිට් එක වහන්න ඩෑෂ් බෝඩ් එක මෙන්න මෙහෙම තියෙන්නේ මේක ඩිජිටල් ඩෑෂ් බෝඩ් එකක් මෙතන මයික් එකක් තියෙනවා කෝල් ගන්නකොට මයිකින් යනවා මේකෙන් කෝල් ගන්න පුළුවන් හින්දා මෙතන මයික් එකක් දාලා තියෙනවා හරිද ස්ටීරින්ග් වීල් ගත්තොත් ලස්සන ස්ටීරින්ග් වීල් එකක් තියෙන මෙතන මේ සිල්වර් කලර් ටච් එකක් දීලා තියෙනවා මේ වල ඉතින් මෙතන ස්ටීරින්ග් වීල් එක කන්ට්‍රෝල්ස් තියෙනවා අපි මේ තමයි ලයිට් ඔන් කරන්නේ ලයිට් ඔන් කරොත් එන්න බ්‍රයිට් බලන්න ලයිට් ඔන් කරනවා බ්‍රයිට් එක මෙහෙම ඔන්න බ්‍රයිට් එක ඔන් තියෙන්නේ ඉතින් මෙන්න ලයිට් එක දැන් මම ඇතුළට ගියොත් ඇතුළේ එකත් ලස්සන ලුක් එකක් තියෙනවා ඩීසල් ලුක් එකක් ඉතින් තමයි මම කියන්නේ මේක තමයි LED ලයිට් එක මේක තමයි හෙඩ්ලයිට් එක අරක තමයි ෆොග් ලයිට් එක ඉතින් අපි කාර් එකේ ස්ටෝරේජ් එක ගත්තොත් ස්ටෝරේජ් එක ගත්තොත් අපිට පොඩි ස්ටෝරේජ් එකයි තියෙන්නේ දැන් මේ කැරියොත් ඔන්න මේ කාරින් පුරාර ලොකු කැබ් වල ජිප් වල මේ කාරින් පුළුවන් මේ කාර් එක නම් මේකත් ඇවිල්ලා මේ කාර් එක මේකට ඇවිල්ලා ගොඩක් කාර් වල ඇති මේක ඉතින් ලයිට් එක ගෙවුවොත් මෙන්න මේව තමයි ස්ටෝරේජ් එක ෆ්‍රීස් එකක් නැහැ මේක තමයි ස්ටෝරේජ් එකක් තියෙන්නේ මෙන්න මෙහෙම වහන්න පුළුවන්
මෙන්න මෙතන ස්ටෝරේජ් එකක් තියෙනවා අපිට මොනවා හරි දාන්න පුළුවන්. මෙතනත් ස්ටෝරේජ් දාන්න පුළුවන්. මෙතන ප්‍රෙස් කරලා කරන්න තියෙන්නේ. මෙහෙම ගත්තොත් මෙන්න මෙහෙම තමා පිටිපස්සට ට්‍රංක් පැත්ත ගත්තොත්. ඉතින් අපි මෙන්න මේක වෙනම කෑල්ල. මේ තමා මේ බඩු දාන්න පුළුවන්. බෑග් ට්‍රිප් එකක් කරනවා නම් බෑග්ස් වගේ දාන්න පුළුවන්. මෙන්න මෙතන මෙන්න මේ කෑල්ලට ලොකු බරක් නැති පොඩි දෙයක් දාන්න පුළුවන්. ලොකු බර දෙමු. මෙන්න මේ එබ්බෙනවා මේ යනවා එක. එතකොට පොඩි දෙයක් දාන්න පුළුවන්. බර නැති පොඩි දෙයක් දාන්න පුළුවන්. මෙන්න මේකට. ඒතකොට අපිට මේකෙන් ගන්න පුළුවන් එක්ස්ට්‍රා ස්ටෝරේජ් එක. මෙතන ලොකු ස්ටෝරේජ් එකක් ගන්න පුළුවන්. සහ මෙතන අපිට මේක මේ ඔයගලන්ට මේ ඕනෙම නැත්තම් මෙන්න මේක ඔයගලන්ට ඕනෙම නැත්තම් අපිට ගන්නවා. ඒකෙන් ලොකු බලක් දාන්න බෑ. මෙන්න මේක අයින් කරන්න ඕන. මෙහෙම කරා ඔයාලට මේ අත පේනවා ඇති. මෙන්න මෙහෙම කරා මේක අයින් කරන්න ඕන. මොන අයින් කරොත් ඔන්න ඔය විදිහට තමයි පේන්නේ. එහෙම තමයි තියෙන්නේ. අපිට මේ පිටිපස්සේ සීට් ඕන නමන්න පුළුවන්. මේක ඔබලා අපිට මෙහාට දාන්න පුළුවන්. මේකත් එහෙමයි මෙහාට දාන්න පුළුවන්. ඉතින් මේක මේ ආය දාන්න පුළුවන්. ඉතින් මම මේක ආයෙ පෙන්නන්නම්. ඉතින් මෙන්න ඔයගලන්ට පේනවා මෙන්න මෙතන එකක් තියෙනවා. ඉතින් මොකක් හරි විශේෂ පෙරලෙන්න බැරි දෙයක් දාගෙන ඕන. මේක ගැට ගැව්වා අරන් ගියා. අතනක් තියෙනවා. මෙතනක් තියෙනවා. අතනක් අර විදිහටම තියෙනවා. ටොප් සීක්‍රට් එකක් තියෙනවා. මෙන්න මෙතන. හරිද? නෝතන. දැන් මම මේක අයින් කරොත් මම හිතන්නේ මම මේක අයින් කරොත් අපිට මේක ඕන මේක කරවන්න පුළුවන්. හරිද? අයින් කරොත් ඔයගොල්ලන්ගේ වටිනා විශේෂ බඩු වටිනා දේවල් දාන්න පුළුවන්. වහන්න ඕන. ගත්තා මේක එන්න ඕන උඩට. මේක මේවා ටිකක් තියෙනවා. ඒකට හරියන විදියට මේ ආකාරයට අපිට දාන්න පුළුවන්. මෙතන ලයිට් එකක් තියෙනවා. මේ දුක් පේන මේ ආකාරයට දාන්න පුළුවන්. අර විදියටම අර ගලපු විදියටම ආය දාන විදිය තමයි තියෙන්නේ. ඒක නම්මලා චුටක් අරයට දැම්මම පස්සේ මේ ඔටෝමැටිකලි මෙහාට යනවා. මේක තමයි තියෙන්නේ. සහ මේක අපිට මේක උස්සන්න පුළුවන්. ඔන්න ඔහොම. අපි මේක ගත්තොත් දෛලී තියෙන හින්දා හොඳයි. මේක ගත්තොත් අපිට තියෙනවා මේකේ තියෙනවා පඩ බෑග් එකේ තියෙනවා අර අවුවවොත් අතන අර ෂීල්ඩ් එක වහන්න. ඒක වින් ෂීල්ඩ් එක වහන්න අපිට මේ අවුවවොත් මේක ගලව ගත්තා වැව්වා. මේක ඇතුලේ එකක් තියෙනවා. ඉතින් කුඩයක් තියෙනවා. ටොයෝටා එකකින් ආපු කුඩයක් තියෙනවා. සහ තව රෝදයක් තියෙනවා. බ්‍රේක් ඩවුන් එකක් වුණොත් රෝදේ මොකකට පැච් එකක් ගියා කියන්නේ. ඒකෙන් හින්දා මේ දාන්න පුළුවන්. ෆීචර්ස් ටික ගත්තොත් මේකේ හොඳ සේෆ්ටි එකක් තියෙනවා. මොකද සේෆ්ටි එක කියන්නේ මෙන්න මෙතන ඔයාලට පේන්නේ නැතුව ඇති. මෙන්න මේ බ්‍රයිට් වෙඩි. ඔන්න SRS එයා බෑග් එක තියෙන ඔන්න මෙන්න මෙතන මේ දොර ගාවම මෙන්න මෙතන. එහා පැත්තේ ඒ විදියම. හරිද? ඒ සේෆ්ටි මෙන්න මේ ආකාරයට අපිට මෙන්න මෙතනත් SRS එයා බෑග් එකක් තියෙනවා. හැමෝම SRS බෑග් එයා බෑග් එකක් වෙන ඔන්න ඔතනට. හරිද? සහ ස්ටීරියෝ වීලකට always තියෙනවා. මෙන්න මේ සයිඩ් එකනොත් තියෙනවා මේකේ SRS එයා බෑග්. SRS එයා බෑග්. සහ මේක විශේෂම දේ සීට් එක තියෙන SRS එයා බෑග් එක. මෙහෙම ගත්තොත් ටැග් එක මෙන්න මෙතන. මෙන්න මෙතන
මෙතන හරි පෙනෙන මෙන්න මෙතන ටැග් එක තියෙනවා කියන්නේ අන්න එතන එයා බෑග් එකක් තියෙන්නේ මෙන්න මම ටෝච් එකක් ගන්න තැන තියෙන අන්න එතන තමන් එයා බෑග් එකක් තියෙනවා එතනත් තියෙනවා එයා බෑග් එකක් අර සීට් එක කිව්වා වගේ ඕක තමයි සේෆ්ටි ෆීචර්ස් හරිද එතකොට මොකද තමයි තියෙන්නේ සහ මේකේ එන්ජිමින් ගත්තොත් මේක ඉස්සෙල්ලා කිව්වොත් මේක ටර්බෝ චාර්ජ් හරිද මේක ටර්බෝ චාර්ජ් ඉතින් ටර්බෝ චාර්ජ් ඔන්න ඔහොම තමයි කාර් එක තියෙන්නේ ඉතින් මේ විදිහට තමයි මේ කාර් එකේ රිවිව් වීඩියෝ එක උනේ ඉතින් මම මොකක් හරි වැරදි ෆීචර් එකක් කිව්වොත් හරි මට මොකක් හරි ඔයගොල්ලෝ දන්න ෆීචර් එකක් මට මග හැරෙනොත් එකම යටින් කමෙන්ට් එකක් දාන්න මම ඒවා බලලා ඔයගලන්ට මැසේජ් එකක් දාන්නම් ඉතින් මේ කාර් එක හොඳයි අර පොඩි පවුල් එකට හරියන්න හොඳම කාර් එක මේක මම හිතනවා මේක ඔයගලන්ට හෙල්ප්ෆුල් කියලා වීඩියෝ එක ඉවරයි ඉතින් දවසක ට්‍රැවල් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු පීස්